everyone, welcome back to my YouTube channel Makka Moments with Fazzy. ඔන්න ඉතින් තවත් ගොඩක් ලස්සන vlog එකකින් තමයි ඔයාලා හැමෝම හමුවට මම ආවේ. අපේ මේ vlog එක අලුතින් බලන කෙනෙක් නම් මතකින් අපේ channel එක subscribe කරලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ support එක අපේ channel එකට දිගටම දෙන්න. ඉතින් ඒක අපිට ලොකු ශක්තියක් වේවි vlogs දාන්න. අනිවාර්යයෙන්ම ස්කිප් කරන්න නැතුව දිගටම අපේ vlog එක බලන්න. ඉතින් මොනවද වෙන්නේ කියලා අද අපි ඔයාලා හැමෝම අදිරන කෙනෙක්ගේ ගෙදරට යන්නේ අද නෙමෙයි සෝරි හෙට. ඉතින් යන්න කලින් දවසේ චුට්ටක් things ගන්න කියලා ගියා. ගෙදර ළඟ තියෙන සුරත් සුපර් මාකට් එකට තමයි එදා අපි ගියේ. යානි බබා ඉතින් බේබි ස්ට්‍රෝලර් එකකින් තමයි එක්කගෙන ගියේ. නැත්තම් එයා ඇවිල්ලා බිම දැම්මා නම් ඉතින් හැමදේම වගේ අදී ඉතින් දැනුත් ස්ට්‍රෝලර් එකේ ඉඳගෙනම එක එක දේවල් ගන්න කියලා තමයි ෆුල් try කරන්නේ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මගේ shopping එක මම start කරේ. ඔයාලා හැමෝම අඳුරන කෙනෙක්ගේ ගෙදරට තමයි ඉතින් මම යන්නේ කියලා හදන්නේ. හෙට තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අද එහෙට යන්න කලින් grocery things ටිකක් ගන්න ආවා ඉතින් සුපර් මාකට් එකට. ඒ කට්ටිය ලංකාවට ඉතින් ගිහිල්ලා ආවා වැකේෂන් එක. ඉතින් මට සඩන්ලි හිතුණා මොන හරි උයාගෙන ගෙනියමු කියලා එග්ලන්ට. දැන් ඔයාලා මේ බලාගෙන ඉන්නේ මඤ්ඤොක්ක. ඉතින් ෆ්‍රෝසන් කරපු මඤ්ඤොක්ක. ඉතින් ඒකත් මම එක පැකට් එකක් අරගත්තා. කිසිම අයිඩියා එකක් නැහැ. ඉතින් මේක උයාගෙන යමු ඒක උයාගෙන යමු කියලා කිසි අයිඩියා එකක් නැහැ. ඉතින් හිතපු things ටික අරගත්තා. ඉතින් ගෙදර ගිහිල්ලා තමයි plan කරන්න ඕනේ මොන දේද උයන්න ඕනේ කියලා. ඒ වගේම අපේ යානි බබා සුපර් මාකට් එකට ගියා නම් ජූස් පැත්තෙන් යන්න බෑ. ඉතින් එයා ජූස් කියලා ඉල්ලලා අඬන්න පටන් ගන්නවා. එයාව කොහොම හරි ෂේප් කරගන්නවා එතනිනුත්. ඔන්න ඉතින් මමත් ගියාට කුල්ෆි අයිස්ක්‍රීම් ගත්තා. ඉතින් මේක මාර රසයි. ඉතින් ඒකත් shopping කරන්න ගියපු තැන කාලා ඊට පස්සේ තමයි ඉතින් ගෙදරට ගියේ. The next day දැන් ඔයාලා මේ බලාගෙන ඉන්නේ ඊළඟ දවසේ මොනවද වෙන්නේ කියලා මේ vlog එකේ. ඉතින් continue බලමු. ඔයාලට මම කිව්වා මම කෙනෙක්ගේ ගෙදරට යනවා කියලා. ඉතින් ඒ කෙනාට උයාගෙන යන්න තමයි අද මම හිතාගෙන ඉන්නේ මොනවා හරි. ඉතින් උදේ නැගිට ගමන් ඉතින් උයන්න පටන් ගත්තා. ඊට පස්සේ උදේ තමයි නැගිට ගමන් මෙනු එක fix කරේ මේ දේ උයමු කියලා. ඉතින් ඉක්මනට ෆස්ට් එකටම මම උයාගත්තේ අල කරියක්. ඉතින් මම ඔයාලට ෂූට් කරේ නැහැ. තනින් තන තමයි ෂූට් කරගත්තේ. ඊළඟට චිකන් ෆ්‍රයි කරා. ඉතින් තව චිකන් ෆ්‍රයි කරලා ඉව්වා. ඒ වගේම බෝංචි තෙල් දැම්මා. ඉතින් අලයි බෝංචි කිරට උයමු කියලා හිටියේ. ඉතින් දෙකම කිරට ඉව්වනම් මැච් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් බෝංචි ටික තෙල් දාලා අල ටික ඉව්වා කිරට. ඉක්මනට ඉතින් ලෑස්ති වෙලා දැන් මේ යන්න කියලා හදන්නේ. ඔයාලා බලන්න කන්ටිනියු ස්කිප් කරන්නේ නැතුව කාගේද ගෙදරට යන්නේ කියලා. යන ගමන් ඉතින් යානි බබා නිදා ගන්න පටන් ගත්තා. ඉතින් උදේ නැගිට වෙලේ ඉඳන් සෙල්ලම් කරගෙන ඉඳලා නිදාගත්තෙත් නෑ එදා. ඊට පස්සේ ඉතින් යන ගමන් තමයි නිදාගත්තෙත්. මගේ vlog එක ඉතින් continue බලන කෙනෙක් නම් ඉතින් ඔයාලා හැමෝටම දන්නවා මේ background එක බලපු ගමන් මම කොහෙද ඉන්නේ කියලා. ඔව් එදා ඉතින් මම ගියේ glamorous lifestyle කියන YouTuber ගේ ගෙදරට තමයි. එයාලා ඇවිල්ලා ලංකාවට vacation ගිහිල්ලා හිටියා. ඊට පස්සේ ඔන්න ඉතින් එයාව meet වෙන්න අපි ගියා. ඔන්න ඉතින් ලංකාවේ තියෙන එක කෑම අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් ගොඩක් ආසාවෙන් කෑවා. ඒ වගේම එක කෑම වර්ග අරන් ඇවිල්ලා තිබ්බේ. ඉතින් මම ඔයාලට ෂූට් කරලා තිබ්බේ. ඔයාලා බලන්නකෝ continue. ඉතින් මේ දවසේ අපි උයාගෙන ගියේ මෙගලන්ට තමයි. ඉතින් ගොඩාක් දවසකට පස්සේ මීට් වුණ නිසා මට හිතුණා ඉතින් උයාගෙන යමු කියලා. එයාට ඒ වගේ වැකේෂන් ගිහලා ආපු වෙලේ ඉඳන් එයාට චුට්ට සනීපත් නැහැ. ඒක නිසා මම හිතුවා මේ දවසේ උයාගෙනම අනිවාර්යෙන් ගිහිල්ලා බලමු කියලා. ඉතින් ගොඩාක් වෙලා එදා කතා කරගෙන හිටියා. වෙලාව කොහොමද ගියේ කියලා තේරුන්නේ නැහැ. ඉතින් ඔයාලා ඇවිල්ලා මෙයාගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම දැන්ම subscribe කරන්න. glamorous lifestyle. ඉතින් මෙයාගේ ඇවිල්ලා vacation vlogs තමයි දැන් දාගෙන යන්නේ. ඉතින් එයාගේ අයියාගේ wedding එකට තමයි එයා ගිහිල්ලා හිටියේ ලංකාවට. ඉතින් ඔයාලට ඊළඟ vlog එකකින් එයාගේ බලන්න පුළුවන් wedding vlogs. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ඇවිල්ලා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මුස්ලිම් කට්ටිය වෙඩින් කරන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ vlog එකකින් එයාලගේ. ඉතින් එදා මම උයාගෙන ගියේ ගී බත්ුයි ඒ වගේම කුකුල් මස් උයලා තිබ්බා අල කරියක් උයලා තිබ්බා
ඒ වගේම බෝංචි තෙල් දාලා කුකුල් මස් ෆ්‍රයි කරා. ඉතින් මේක තමයි එදා මෙනු එක. කොහොමද තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ කියන්න. ඉතින් ගොඩාක් සිම්පල් එකට තමයි එදා උයාගෙන ගියේ. ඒ වගේම උඹලකඩ සම්බෝලයක් හදාගෙන ගියා. ඒ වගේම ගොඩාක් දවසකින් පස්සේ සෙට් වුණ නිසා ඉතින් ගොඩාක් වෙලා ඉඳන් කතා කරගෙන හිටියා. ඉතින් වෙලාව කොහොමද ගියේ කියලා ඇත්තටම තේරුන්නේ නැහැ. එයා අපිට ස්පෙෂල් හදලා තිබ්බා. ඉතින් ස්වීට් එකට පායාසම්. ඉතින් ඒක තමයි දැන් මේ එයා සර්ව් කරගෙන ඉන්නේ අපිට. ඔන්න ඉතින් අපේ දඟයා එහෙ මෙහෙ බඩ ටික ඇද ඇද ඉන්න ඔයාලට පේනවනේ. ඉතින් එයාව කොහොම හරි බැලන්ස් කරගෙන ගියා. ෆස්ට් එකටම ඉතින් පිරිමි කට්ටියට තමයි කන්න දැම්මේ. ඊට පස්සේ ඉතින් එයාලා කාලා ගියාට පස්සේ ඉතින් අපි කන්න පටන් ගත්තා. අපි ටික එකතු වෙලා ඉතින් කනකොටත් කයිවාරු ගහගෙනම තමයි කෑවේ. ඉතින් ස්ලෝ එකට තමයි ඉතින් කාගෙන හිටියේ අපි ටිකත්. ඔන්න ඉතින් හස්බන්ඩ්ලා ඔක්කොම කාලා ඉවරුණාට පස්සේ තමයි ඉතින් අපි කන්න පටන් ගත්තේ. ඉතින් මම කලින් කිව්වා වගේ කනකොටත් ඉතින් කියව කනකොට තේරුන්නේම නැහැ වෙලාව ගියපු එක. ඔන්න ඊළඟට මම කලින් කිව්වා වගේ මගේ යාළුවා හදලා තිබ්බ ස්වීට් එකට පායාසම්. ඉතින් ඒක තමයි දැන් මම මේ ටේස්ට් කරගෙන ඉන්නේ. ඒකත් මාරම රසට තිබ්බා. මේ විදිහට තමයි ඉතින් ගොඩාක් සතුටින් යාළුවොත් එක්ක අපේ දවස ගෙවුනේ. ඉතින් ඔයාලත් හැමෝම ගොඩාක් ආසාවෙන් මේ vlog එක බලලා ඇති කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝම මගේ vlog එකට කැමති නම් like කරලා ඉතින් ඔයාලගේ support එක අපේ channel එකට දිගටම දෙන්නත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් කියවනකොට ඇත්තටම මට මාර සතුටක් දැනෙන්නේ. ඉතින් ඒක කියලා නිම කරන්න බෑ ඒ සතුට. ඉතින් ඔයාලා මේ විදිහටම ඔයාලගේ සපෝට් එක දෙන්න අනිවාර්යයෙන්ම. ඉතින් නැවතත් ලස්සන vlog එකකින් ඔයාලා හැමෝම හමුවට එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.